ආයුබෝවන් ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. ඉතින් අද වීඩියෝ එක හරහා මංවාලට අරගෙනාවේ WhatsApp එකට ආපු තවත් අලුත් අප්ඩේට් කිහිපයක් ගැන. ඉතින් මෙන්න මේ අප්ඩේට් ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. හරි. එහෙමනම් අපි වැඩි කතා නොකර අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ අප්ඩේට් කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු වුණොත් ඔයාටත් දිනපතා මෙන්න මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මුලින්ම Google Play Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp app එක update කරගන්න. මොකද WhatsApp app එක අප්ඩේට් කරගත්තේ නැත්නම් සමහර අයට මෙන්න මේ අප්ඩේට් පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාගේ Google Play Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp app එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp app එක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා උඩින්ම ඩොට් තුනක අයිකන් එකක්. ඔයාලා අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට settings icon එක බලා ගන්න පුළුවන්. ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට privacy කියලා option එකක්. ඔයාලා මෙන්න මේ privacy option එකට යන්න. මෙන්න මේ විදිහට privacy option එකට ගියාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට පල්ලෙහාටම ආවට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට contact කියලා option එකක්. ඔයාලා අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට block contacts කියලා තියෙනවා. ඒ වගේම WhatsApp contacts කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ WhatsApp contacts කියන එකේ මෙන්න මේ විදිහට ටික් එක on කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එක ඩිලීට් වෙලා එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක නැති වෙලා වෙන ෆෝන් එකකට WhatsApp එක ගන්න වෙලා අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාගේ WhatsApp එකේ තිබුණ contacts ටික ඒ විදිහටම තියාගන්න පුළුවන් මෙන්න මේ ටික් එක on කරලා තියාගත්තොත්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන contacts numbers ටික ඔක්කොම delete වෙනවා. එහෙම delete වුණාට පස්සේ ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ ටික් එක on කරලා තිබ්බොත් ඔයාගේ WhatsApp එකේ තියෙන contacts ටික delete නොවි ඒ විදිහටම තියාගන්න. ඉතින් මං හිතනවා මේ අප්ඩේට් එකත් ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මෙන්න මේ ටික් එක on කරලා ඔයා තියාගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp එකේ තියෙන contacts ටික delete නොවි තියාගන්න. හරි. එහෙනම් අපි බලමු මොකක්ද මං අද ගෙනාපු වීඩියෝ එකේ දෙවෙනි අප්ඩේට් එක කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට WhatsApp එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින් තියෙන බාර් එකක්. අන්නේ බාර් එකේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට all ඊට පස්සේ 100 favorite groups අන්න ඒ විදිහට option ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ මේ favorite කියන එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් අපි favorite විදිහට add කරලා තියෙන list එක. ඒ වගේම group වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ WhatsApp එකේ තියෙන group ටික. ඒ වගේම ඔයාට මෙන්න මෙතන පේනවා ඇති ප්ලස් අයිකන් එක. ඔයාලා අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාට මෙතනට නේම් එකක් දෙන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට නේම් එකක් දීලා මෙන්න මේ කොළ පාට බටන් එක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට මේකට ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෝ ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එක හරහා වෙන්නේ ඔයා හිතන්න ඔයා මොකක් හරි බිස්නස් එකක් කරනවා. එතකොට මේ බිස්නස් එකේදී ඔයාට හැකියාවක් තියෙනවා. ඔයාට පේමන්ට්ස් ඒ කියන්නේ ඔයාගේ අයිටම් එක බයි කරන්න හෝ ඔයාගේ සර්විස් එක බයි කරන්න ඔයා හරහා ඒ කස්ටමර්ස්ලා ඔයාට පේමන්ට් එකක් කරන්න ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ඒ පේමන්ට් එක කරන්න. ඒ කියන්නේ පෙන්ඩිං වෙලා ඉන්න අය ඔයාට පුළුවන් මෙතනින් ඒ අයව පෙන්ඩිං අය මෙන්න මේ විදිහට වෙනම ලිස්ට් එකකට ඇඩ් කරගන්න. එතකොට ඔයාට හැකියාවක් තියෙනවා ඒ අය පෙන්ඩිං අයව වෙනම ලිස්ට් එකක් කරහා බලාගන්න. එතකොට ඒ වගේ දෙයක් තමයි මෙතනින් වෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවෝ වෙනම ලිස්ට් එකකට ඇඩ් කරන්න. එතකොට ඒ යාළුවන්ට වෙනම ඔයාට ගිහිල්ලා යාළුවන්ට මැසේජ් කරන්න පුළුවන්. ඒ වගේ මම අර කිව්වා වගේ ඔයාට පුළුවන් පෙන්ඩිං පේමන්ට්ස් කරන්න ඉන්නවා නම් එතකොට ඔයාට පුළුවන් පෙන්ඩිං පේමන්ට්ස් කියලා ලිස්ට් එකක් හදලා ඒ ලිස්ට් එකට ඔයාට පේමන්ට් කරන්න හිතන් ඉන්න අයගේ නම්බර්ස් ටික ඇඩ් කරගන්න. එතකොට ඔයාට එතනින් ලේසි වෙනවා ඒ අය හොයාගන්න. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක තමයි මං ඔයාලට අරන් ආපු දෙවෙනි අප්ඩේට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ සාම්පල් කියන එකට ගියාම මෙන්න මේ විදිහට මං අර ඇඩ් කරගත්ත group එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට හැකියාවක් තියෙනවා මං අර කිව්ව විදිහටම මෙතනට ඔයාට ඔයාගේ අවශ්‍යතාවය අනුව මෙම්බර්ස්ලා ලිස්ට් එකක් ඇතුළත් කරගන්න. ඉතින් මේ අප්ඩේට් එක තමයි මං අද වීඩියෝ එක හරහා ඔයාලට අරන් ආවේ.
ඉතින් මං හිතනවා අද වීඩියෝ හරහත් ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් එහෙම ඉගෙන ගත්ත කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. හරි එහෙමනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.